USB drive එකකින් පෙන්න කොපි කරගන්න විදිහ M එක ඔබාගෙන ඉන්නවා. M එක දෙපාරක් ටික් ගෑවට පස්සේ තමයි මේ නව කරන්නේ. ඊට පස්සේ පෙන් ඩ්‍රයිව් එක අරගෙන ගහගන්නවා. පෙන් එක අරගෙන ඊට පස්සේ කමියුනිකේෂන් වලට යනවා. කැන්සල් ඔබනවා. ඊපස්සේ V data කියන එක දාගන්න ඕනේ අපි. දැන් මෙතන තියෙන්නේ පෙන් එකෙන් පැනල් එකට. ඊට පස්සේ කැන්සල් ඔබනවා. මේ පැත්තේ තමයි පෙන් එක තියෙන්නේ. ඒ කියන්නේ පෙන් එකේ අපි කොපි කරන පෙන් එකේ පැටර්න් නම්බර්ස් තියෙන්නේ මේ පැත්තේ. ඒක දාගන්නේ මේ මේ අයිකන් එකේ අනිත් පැත්තට යනවා. දැන් මම 391 කියන පැටර්න් එකට තමයි කොපි කරන්න යන්නේ මැෂින් එකට. 391 සේව් වෙන්නේ 57ට. ඊට පස්සේ කැන්සල් ඔබනවා. ඊට පස්සේ රෙඩි බටන් එක ඔබනවා. දැන් 57ට කොපි වෙලා තියෙන්නේ. බෑක් කරලා යනවා බලන්න. 57ට කොපි වෙලා තියෙනවා. ඊට පස්සේ පෙන් එක කරනවා.